ඉතින් අද වීඩියෝෙන් කතා කරන්නේ iPhone 13 එක 2026ට. ඒ කියන්නේ මේ අවුරුද්දට වගේම තවත් ඉස්සරහට iPhone 13 එක ගැලපෙනවද කියලා තමයි මේ වීඩියෝෙන් කතා කරන්නේ. ඉතින් වීඩියෝ එක ඉවර වෙනකන් නැතිලා ඉන්න කියලා අනිවාර්යෙන්ම මතක් කරනවා. ඉතින් මේ ෆෝන් එක iPhone 13 එක කියන්නේ 13 series එකේ තියෙන සාමාන්‍ය මට්ටමේ තියෙන හොඳ ෆෝන් එකක්. මොකද 13 Pro එකක් ආවා, Pro Max එකක් ආවා, 13 mini එකකුත් ආවා. ඉතින් ඇත්තටම මේක රිලීස් වුණේ 2021 අවුරුද්දේ. ඒක හින්දා මේ වෙනකොට අවුරුදු සාමාන්‍යයෙන් 5ක් වගේ පරණයි. ඉතින් අවුරුදු 5ක් පරණ වුණත් මේ ෆෝන් එක තාමත් හොඳ performance දෙනවා. ගේමින් පැත්තෙන් තාමත් හොඳයි. ඒ වගේම මේකේ ගොඩක් හොඳ කියන්නේ සාමාන්‍යයෙන් ෆෝන් වලට එනවට වැඩිය හොඳ බැටරි එකක් තියෙනවා. ඉතින් ඔක්කොම දේවල් අපි මේ වීඩියෝ එකේදී කතා කරමු. ඉතින් වීඩියෝ එක ඉවර වෙනකන් රැඳිලා ඉන්න කියලා අනිවාර්යෙන් මතක් කරන්න. මුලින්ම මේ ෆෝන් එකේ ඩිසයින් එක පැත්තට ගියොත් ඉතින් 2026ට අනිවාර්යෙන්ම ඕකේ කියලා කියන්න පුළුවන්. මොකද මේ ෆෝන් එකේ අපිට පිටිපස්සේ කැමරා ඇරේ එක පොඩ්ඩක් ඇදේට තමයි බලා ගන්න පුළුවන්. ඉතින් මෙච්චර කල් කෙලින් ආපු එක. ඉතින් ඒකට හේතුව මේගොල්ලෝ sensitive OIS කියලා පහසුකමක් ගෙනලා තියෙනවා. ඒක හින්දා සෙන්ස් එක හරි ෆෝකස් කරන්න ඕන හින්දායි මේ පහසුකම ඒ කියන්නේ කැමරා එක ඇදේට ගෙනලා තියෙන්නේ. ඉතින් ඒක අපිට ලොකුවට ප්‍රශ්නයක් නෑ. මොකද ඒක ගොඩක් ෆෝන් කම්පැනිස් වලින් කොපි කරලා ඒ ඩිසයින් එක. මොකද එච්චරට මේ ඩිසයින් එක යුනික් හින්දා. ඒ වගේම තමයි මේ කලර්ස් පාගෙන් අපි රිලීස් වෙන බ්ලූ කලර් එක තමයි හීරෝ කලර් එක. ඒ වගේම පින්ක් කලර් එකත් කිසි ගවුලක් නෑ. ඒ වගේම මේක බෑක් එක වගේම ෆ්‍රන්ට් එක ප්‍රොටෙක්ට් කරන ගෝරිල්ලා ග්ලාස් පහසුකම පාවිච්චි කරලා තියෙනවා. ඉතින් ඔයාලට පිටිපස්ස හොඳ බ්ලැක් ෆිනිෂ් එකක් බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ ඒක නිකන් ඒක කියන්නේ ග්ලාස් වලින් යූස් කරලා තියෙන හින්දා වට ගන්න එපා. ක්‍රැක් වුණොත් එහෙම ලොකු ප්‍රශ්නයක් වෙනවා. ඒ වගේම මේකේ සෙරමික් සීල් තමයි පාවිච්චි කරලා තියෙන්නේ ෆ්‍රන්ට් එක ප්‍රොටෙක්ට් කරන්න. ඒ වුණාට 13 එක වෙනුවට 12 එකේ 11 එකෙත් වගේ මේ පහසුකම තිබ්බා. ඇලුමිනියම් ෆ්‍රේම් එකක් බලා ගන්න පුළුවන්. ඒ වගේම සයිලන්ට් බටන් එක තමයි මේකේ තියෙන ඇක්ෂන් බටන් එක ආවේ 14 එකේ ඉඳන්. ඒ වගේම තමයි මේක IP16 mountain dust resistant පහසුකමත් බලා ගන්න පුළුවන්. ඉතින් ඒකේ හින්දා මේකේ අපිට ඔයගේ ප්‍රොටෙක්ෂන්ස් විදිහට අර ටික තමයි බලා ගන්න පුළුවන්. IP68 තිබ්බා කියලා ඔයා මේක වතුරට එහෙම දාන්න යන්න එපා. ඉතින් මේකේ ප්‍රයිසස් ගැනත් මෙහෙමම කතා කරමු. ඔයාට මේකේ RAM එක 4GB, Apple RAM එක ගොඩක් මෙන්ෂන් කරන්නේ නැහැ. ඉතින් ROM එක ස්ටෝරේජ් එක ගැන ගත්තොත් 128GB version එක ඔයාට 1,10,000 ඉඳන් 1,15,000 වෙනකන් මිලදී ගන්න පුළුවන්. iPhone 13 එක 13 mini එකත් මීට වැඩිය අඩුවෙන් මිලදී ගන්න පුළුවන්. 13 experience එක ගන්න ඕන නම් 13 mini එකට යන්න ඒක මීට වැඩිය අඩුයි. ඉතින් ඒ වගේම තමයි බැටරි කැපැසිටි එකත් අඩුයි. ඩිස්ප්ලේ එක ගැන කතා කරොත් 6 අඟල් 6.1ක Super Retina XDR OLED පැනල් එකක් තමයි තියෙන්නේ. ඉතින් මේක XDR10 පහසුකම තියෙනවා, Dolby Vision පහසුකම තියෙනවා. ඉතින් resolution එක ගත්තොත් Full HD Plus තමයි තියෙන්නේ. ඉතින් ඔයාලට මේක deep black නම් බලා ගන්න පහසුකමක් නැහැ. ඒ වුණාට හොඳ colors, හොඳ rich contrast එකක්, vivid colors බලා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම ටිකක් කියන්න ඕන දෙයක් තියෙනවා. iPhone 11 එකේ 12 වගේම හෙන ලොකු notch එකක් තමයි ආවේ. හැබැයි iPhone 13 එකට එනකොට notch එක ගොඩාක් පොඩි කරලා තියෙනවා. ඉතින් 14 Pro එකට වගේ එනකොට ඒක dynamic island එක වෙනකම්ම අඩු කළා. හැබැයි ඉතින් 12 එකේ 11 එකේ වගේ ස්ක්‍රීන් එක ගොඩක් මේක හින්දා කවර් වෙනවා. ඒකින්ද හරියට එක්ස්පීරියන්ස් එකක් ගන්න අමාරුයි. හැබැයි 13 එකේ ඊට සාපේක්ෂව ගොඩක් අඩුයි. ඉතින් එතන face recognition system එක තියෙන හින්දා තමයි ඒක එච්චර ලොකුවට තියෙන්නේ. ඉතින් ඒ වගේම එතන තමයි face ID එක face recognition system එකේ තියෙන. ඉතින් ඔයාලා මේක face ID එක විතරයි use කරන්න පුළුවන් password එකක් එක්ක. ඉතින් මේක fingerprint එක කොහොමත් අයින් කරලා තියෙන්නේ. ඉතින් මේකේ outdoor visibility එක ගැන කතා කරොත් nits 1030ක් තියෙනවා කියන අනිවාර්යයෙන්ම outdoor වල හොඳටම පේනවා. හොඳ colors එහෙම හොඳටම පේනවා outdoor වල නම්. වෙන කියන්න දෙයක් නැහැ superior outdoor වල. ඒ වගේම මේකේ හැම iPhone එකේම තියෙන අවුල තමයි 60 Hz තමයි පැනල් එකේ තියෙන්නේ. කොහොමත් iPhone display smooth නෑ කියන්නේ. හැබැයි මේක 120 ඉතින් iPhone 16 එකේ 60 Hz පැනල් එකක් තමයි තියෙන්නේ. ඒකින්ද අපිට මේකට කියන්න කිසිම දෙයක් නැහැ. ඉතින් බයින්නත් බෑ. ඉතින් මං normal daily usage එක ගැන කතා කරොත් මේක තියෙන smoothness එක කිසිම app එක lag වෙන්නේ නැහැ. ඔයාලට WhatsApp, YouTube, Facebook කිසිම app එකක් මේකේ lag නම් වෙන්නේ නැහැ. එච්චරටම හොඳ chipset එක අපි ඊළඟට කතා කරනවා. ඒ වගේම තමයි මේක ඩිස්ප්ලේ එක ගැන කතා කරලා මතක් වුණේ. මේක ඩිස්ප්ලේ එකේ අහල් තියෙන උගල green line issue එක
ඉතින් iPhone 13 එකට green line issue එක එනවද? ඉතින් මේක ගොඩක් social media වල viral වෙන දෙයක්. green line issue එක iPhone 13 එකට එන සම්භාවිතාව සාමාන්‍ය වගාව iPhone 11 එකට තියෙනවා. ඒකට එන සම්භාවිතාවයට සමානයි. මොකද මේක ගොඩක්ම iPhone 13 series එක ගොඩක් වැඩිම 13 Pro එකේ Pro Max එකේ. ඒ දෙකේ තමයි සාමාන්‍යයෙන් ගොඩක්ම ඔය ෂූ එක ඇවිල්ලා තියෙන්නේ. සාමාන්‍යයෙන් 13 එකේ 13 mini එකේ මේක ප්‍රවණතාවය අඩුයි. කියන්නේ 11 එකට green screen ආව වගේ සම්භාවිතාවය තමයි 13 එකයි 13 mini එකටයි තියෙන්නේ. ඒකින්ද අනිසි බියක් ඇති කරගන්න ඕනේ නැහැ මේකට green line එනවාමයි කියලා. ඉතින් සාමාන්‍ය ෆෝන් එකකට green line එනවා වගේම තමයි මේකටත් එනවා. ඒ වගේ වුණොත් තමයි එන්නේ. එහෙම නැතුව මේකට වැඩි ප්‍රවණතාවයක් නැහැ. ඒකින්ද ඔයාලා අනිසි බියක් ඇති කරගන්න ඕනේ නැහැ මේක ගන්න යද්දි. ඉතින් ඊළඟට මේකේ highlight වෙන point එකක් තමයි මේක performance කියන්නේ. මේක performance කියන කතා කරලා iOS version එක විදිහට ගත්තොත් iOS 27 තියෙනවා. තව අවුරුදු දෙක තුනක් කොහොමත් වෙනවා. මොකද iOS 27 11 එකටත් ලැබිලා තියෙනවා. ඒ කියන්නේ තව අවුරුදු දෙක තුනක් කොහොමත් වෙනවා. මේක chipset එක ගැන කතා කරලා Apple A14 Bionic කියන 5 nanometer chipset එකක් තමයි බලාගන්න පුළුවන්. ගොඩක් beast. ඒ කාලේ beast 2021 එකේ beast chipset එකක් තමයි. ඉතින් තාමත් කිසිම අවුලක් නැහැ. ඉතින් ගොඩක් Apple මෙන්ෂන් කරන්නේ නැති. මේකේ RAM එක ගැන කතා කරලා 4GB RAM එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ වගේම 128GB storage මම කලින් කිව්වා වගේ ඔයාලට 1,15,000 අතර මිල් දී ගන්න පුළුවන්. ඉතින් චුට්ටක් මේ වෙන්න පුළුවන්. storage එක battery capacity එක මම කියන්නේ second hand market එකේ. ඉතින් මේක රිලීස් වෙන කාලෙත් හොඳ performance දුන්නා. gaming performance ගැන කතා කරලා තාමත් ඔයාලට Free Fire PUBG වගේ සාමාන්‍ය games උන high graphic වලින් high frame rate වලින් කිසිම issue එකක් නැතුව මේ ෆෝන් එක use කරන්න පුළුවන්. එච්චරට මේ ෆෝන් එක powerful කියලා කියන්න පුළුවන්. ඉතින් සාමාන්‍ය දිනදා task ගැන කතා දෙකක් නැහැ. ගොඩක් smooth එකේ වැඩ කර ගන්න පුළුවන්. එච්චරටම තාමත් මේ ෆෝන් එක හොඳයි. ඉතින් ප්‍රශ්නේ තියෙනවා 60 Hz ප්‍රශ්නේ තමයි. ඉතින් ඒක කරන්න දෙයක් නැහැ. මේකේ security පැත්තෙන් ගත්තොත් ඔයාලට normal pattern නම් බෑ. පින් එකක් යූස් කරලා ෆේස් ID එක දාන්න පුළුවන්. ඉතින් ඇප් ලොක් තියෙනවා. ඉතින් Apple ලා ෆීචර්ස් පැත්තෙන් අත්තට ලොකු දෙයක් මේකට කරලා තිනවා. iOS 27 වල ගොඩාක් කස්ටමයිසේෂන් පැත්තෙන් ගොඩක් දේවල් කරලා තියෙනවා. ඉතින් තාම Samsung Android තරමටම නෑ. හැබැයි තාම ගොඩක් හොඳ කස්ටමයිසේෂන් එකක් iOS 27 වල බලා ගන්න හැකියාව තියෙනවා. ඉතින් performance පැත්තෙන් ගත්තොත් ඉතින් මේකේ network එක 4G 5G වලට support කරන high connection එකක් යටතේ 5G වලට signals තියෙනවා නම් ඔයාලට 5G sim එකක් දාලා කිසිම issue එකක් නැතුව මේ phone එක use කරන්න පුළුවන්. ඉතින් ඊළඟට මේ දැන් අපි කතා කරන මේකේ තියෙන beast ඒ කියන්නේ මේකේ කාලේ ආපු කාලේ superior කරපු feature එක මෙන්න මේකේ තියෙන cinematic option එක. ඉතින් කැමරා එක ගැන කතා කරලා 12 megapixel wide sensor එකක් වගේම ultra wide sensor එකක් තියෙනවා. selfie කැමරාවට 12MP වලින් තමයි දීලා තියෙන්නේ. ඉතින් මම කිව්වා වගේ මේකේ censorship OIS පහසුකම තියෙනවා කැමරා එක ඇදේට තියෙන එකකින් හින්දා. normal photos ගැන කතා කරොත් මුලින්ම photo ගැන කතා කරලිමු. හොඳ rich contrast එකක් තියෙන හොඳ vivid colors තියෙන vivid filter එක දැම්මම ඔයගොල්ලෝ දන්නවා ඇති මේකේ තියෙන colors පට්ටම quality. ඉතින් මේගොල්ලෝ warm vivid cool vivid වගේ හොඳ filters තියෙනවා. ඉතින් ඒ වගේ ෆිල්ටර් එකක් යූස් කරලා වඩ හොඳ ෆොටෝග්‍රැෆි පැත්තෙන් නම් හොඳ සුපිරි වැඩක් කරගත්තයි මේ ෆෝන් එක ගත්තොත්. ඉතින් ඒ වගේම තමයි වීඩියෝග්‍රැෆි පැත්තෙන් ඉතින් වීඩියෝග්‍රැෆි පැත්තෙන් කොහොමත් Apple ලා ඉස්සරහින්ම ඉන්නවා කියන එක ඔයගොල්ලෝ දන්නවනේ. ඉතින් 13 එකේ කාලේ ආපු කාලෙත් මේක ගොඩක් හොඳ ෆීචර් එකක් ගෙනල්ලා තිබ්බා. 13 එකේ තියෙන සිනමැටික් ඔප්ෂන් එක. ඒ කියන්නේ ඔයාලට වීඩියෝ එකක් ගන්නකොට බෑග්ග්‍රවුන්ඩ් එක බ්ලර් කරලා බ්ලර් ඉෆෙක්ට් එක යූස් කරලා වීඩියෝ එකක් ගන්න පුළුවන්. ඉතින් ඒක මහලයි සුපිරි. ඉතින් ඒ වගේම මේකේ තියෙනවා කැමරා වීඩියෝ quality එක ඔයාලට 4K වෙනකන් ඇතයි. හැබැයි ඔයාලට cinematic option එක නම් තාම 1080p විතරයි පුළුවන් මේ ෆෝන් එකේ. ඔයා Pro 14 Pro එකකට වගේ යනවනම් ඔයාලට ඒකත් 4K වෙනකම්ම ඒගොල්ලෝ දීලා තියෙනවා. ඉතින් ඔයා cinematic option එක highly භාවිතා කරන හදනවා නම් ඉතින් මේ ෆෝන් එක කිසි අවුලක් නැහැ. ඔයාලට recommend කරන්න පුළුවන්. ඉතින් ඔයා ඒකත් ගොඩක් 4K වලින්ම රෙකෝඩ් කරන්න බලනවා නම්
ඉතින් ගොඩක් හොඳ වීඩියෝ ක්වොලිටි එකක් බලනවා නම් ඔයාලට 14 Pro එක තමයි යන්න තියෙන ළඟම වගේම හොඳම ඔප්ෂන් එක. ඉතින් ඩිස්ප්ලේ ලොකුවට පේන්නේ නැහැ මේ ෆෝන් එකේ. සෝෂල් මීඩියා වල යන්නෙත් නැහැ ෆෝනේ ඩිස්ප්ලේ ඉෂුස් තියෙනවා කියලා ලොකුවට. ඉතින් ඔයාලට යන්න පුළුවන් ළඟම ෆෝන් එක තමයි 14 Pro එක. මේක නැත්තම්. ඉතින් මේකේ වීඩියෝ රෙකෝඩින් ගැන කතා කළොත් ස්ටීරියෝ සවුන්ඩ්ස් රෙකෝඩ් කරත් එකෙන් හොඳ ඔඩියෝ ක්වොලිටි එකක් තියෙනවා මේ ෆෝන් එකේ. ඒ වගේම තමයි මේකේ ඔයාලට Dolby Vision වලින් වීඩියෝ රෙකෝඩ් කරන්න පුළුවන්. වීඩියෝ වලත් මං කිව්වා වගේ හොඳ ක්වොලිටි එකක් බලා ගන්න පුළුවන්. ඉතින් වීඩියෝ ක්වොලිටි එක අනිවාර්යයෙන්ම 2026ට ගැලපෙනවා කියන එක අනිවාර්යයෙන්ම මතක් කරන්න ඕනේ. ඉතින් මේකේ තියෙන වීඩියෝ ක්වොලිටි එක ගැන තවත් මට නම් කියන්න දෙයක් නැහැ. ඇත්තටම හොඳයි. මේ ප්‍රයිස් එකට සමහර ෆෝන් වල මීට වැඩි මෙගාපික්සල් කවුන්ට් එක වැඩි කැමරාස් දෙනවා. මම දන්නේ මෙගාපික්සල් 200 තියෙන සමහර සෙකන්ඩ් හෑන්ඩ් ෆෝන් මේ ප්‍රයිස් එකට ගත්තයි. ෆොටෝ ක්වොලිටි එක මේට වැඩි ඉම්ප්‍රූව් වෙන්න පුළුවන්. මොකද පික්සල් ඒගොල්ලෝ 200ක් තියෙන ඉන්න ගොඩ zoom කරාම හොඳ ක්වොලිටි එකක් බලා ගන්න පුළුවන්. ඒත් මේ ෆෝන් එකේ ෆොටෝ වල තියෙන නැචරල් ලුක් එකක්, ඒ කියන්නේ සාමාන්‍යයෙන් නැචරල් ලුක් එකක් කියන්නේ ඒ කියන්නේ කලර්ස් ඒ පේන විදිහටම තියෙනවා. ඉතින් ඊළඟට මේකේ අපි වීඩියෝ එක අන්තිමට ඇවිල්ලා තියෙන්නේ. මේ ෆෝන් එකේ තියෙන බැටරි එක ගැන කතා කළොත් පොඩ්ඩක් ඩිසපොයින්ට් වෙන තැනක් කියන්න පුළුවන්. මිලි ඇම්පියර් 2340යි තියෙන්නේ. ඉතින් කියන්න පුළුවන් ඉතින් බැටරිය මදි මේක වැඩ කරගන්න බෑ කිය. හැබැයි මේගොල්ලෝ ඔප්ටිමයිසේෂන් හොඳයි. සාමාන්‍ය බජට් ෆෝන් එකක මිලි ඇම්පියර් 5000ක් කොච්චර වෙලා රන් කරනවද? ඉතින් ඔප්ටිමයිසේෂන් හරහා මේගොල්ලෝ ඒ තත්ත්වෙටම ගේන්න උත්සාහ කළා තියෙනවා. මං කියන්නේ මිලි ඇම්පියර් 5000ම දෙන පර්ෆෝමන්ස් එක දෙනවා කියලා. හැබැයි ඒ තත්ත්වෙට ගේන්න උත්සාහ කරලා තියෙනවා. ඉතින් ඒකේ හින්දා ඔයාලට මේ ෆෝන් එක ඩේලි කිසිම අවුලක් නැහැ. ගේමින් වලට යූස් කරනකොට නම් පොඩ්ඩක් බැටරිය බහිනවා. ඒ වගේම 15 watt වයර්ලස් charging තියෙනවා. ඉතින් ඒක ඉන්දවර ෆෝන් එක ප්ලග් කරන්න නැතුව උඩින් තියලා charge කරගන්න පාසුකමක් තියෙනවා. ඉතින් මේගොල්ලෝ බොක්ස් එකේ නම් වයර්ලස් chargerයක් කේබල් එක විතරයි එන්නේ. ඉතින් වයර්ලස් charger එකක් ඔයාලට විතරම හොයාගන්න වෙනවා. ඉතින් වයර් charger එක උනත් ඔයාලට වෙනම පර්චස් කරලා ගන්න වෙනවා. මොකද මේගොල්ලෝ ඒව දෙන්නේ නැහැ. ඉතින් වීඩියෝ එක අන්තිමට ඇවිල්ලා තියෙන්නේ මම අර කිව්වා 1,10,000 අතර. මේකේ 128GB version එක යූස් කරන්න පුළුවන්. 30 mini එකේ price එක මෙහෙමම කියනම් ඔයාලට 95,000ට වැඩියෙන් යූස් කරන්න මිලදී ගන්න පුළුවන් 13 mini එක. ඒකත් 128GB version එක. ඉතින් සාමාන්‍යයෙන් iPhone වල price එක පොඩ්ඩක් වැඩි කියලා හිතෙන්න පුළුවන්. ඉතින් අපි ඊළඟ වීඩියෝ හම්බෙමු. ජය වේවා.